රට තිබූ හැටි අමතකද බෝම්බ පුපුරා මිනිසුන් මිය ගිය හැටි මතකයිද ප්‍රභාකරන් රුතු කොටියා මුළු සිරිලක වෙනසෙව්වා පන්සල් පල්ලිද කෝවිල් හැම තැනකම ගිනි දෙව්වා සිංහ වෙසින් ඉන්නා නරි වූ කියමින් රඟ දෙනවා ඇත්තට මට හරි පුදුමයි කළ ගුණ අමතක වෙනවා එමිවරු කඩුවෙන් කෙටුවා කහ සිවුරට ලේ හැලුණා දළදාවේ තේවා මැද මිනිසුන් වෙඩිකා වැටුණා මුල්ලිවයික් කාල්වලදී රුදු කොටියව පැරදෙව්වා 2009 මැයි 18 එක දජයක් ලෙල දෙව්වා පරගැටි සුන්දට නැහැනේ කිසි විටකක් යටත් නුනේ සෙන්පතිඳුන් හට නිරතුරු යුද කරන්න අණ දුන්නේ ගරු මහින්ද රාජපක්ෂ රන් අකුරින් ලියවෙනවා එඩි බල මහ රජෙකු විලස දුටු ගැමුණුට සම වෙනවා අතිවේගී මං මාවත් පුංචි රටේ ඉදිවෙන්නේ උතුරු නැගෙන හිර දකුණද එක කොඩියකි ලෙල දෙන්නේ කරා වැටුණු යාපනයම ලස්සන නගරයක් වුණා කැම්පස් එක උතුරු කරේ හැම දෙනාටම දොර ඇරුණා තල් අරණම දියුණු කළා ජීවිත යහපත් කරලා ගිනි අවිදුන් දෑත් වලට පාඩම් පොත හුරු කරලා පන්සල් පල්ලිද කෝවිල් නව පාසල් ඉදිවෙන්නේ නව මං මාවත් තනමින් ලස්සන රට සරසන්නේ අහස උසට නෙළුම් කුළුණ බබලවමින් ඉදිවුවා නෙළුම් පොකුණ රඟහල සුන්දර ලෙසටම ඉමවුවා තල්ලරනට 29 වසරක් ගියේ නෑ යාල් දේවි මැතිඳුනි ඔබ නිසා ගියා යාපනයට යාල් දේවි දකුණේ අධිවේගයෙන් ඇඹුල් තියල්ගෙන යන්නේ රාජපක්ෂ නිසා ඉතින් දැන් ආදායම් එන්නේ ලෝකෙම ඇස් කැරගෙනවා දකුණේ මත්තල පැත්තට එයාපෝට් එක හැදුවා අහස් කුරුල්ලන් එන්නට උතුරු නැගෙන හිර දකුණද බටහිර යන සතර දිගින් බාල තරුණ මහලු සැමගේ තැබුවා හදවත් සතුටින් එකින් එකට පෙලින් පෙලට කියන්න බෑ කළ දේවල් මැතිඳුනි ඔබ හට අපි ණය ගැති වෙයි ජීවත් වෙනකල් හොරෙක් තමයි මැතිගුණි ඔබ අප හදවත් ගත්ත හොරා රට ජාතිය ආගම ඔබ හැමදා මුල් තැනම කරා සිංකඩගල පුර දළදාවේ බුදු රැස් විහිදෙන්නේ දළදා හිමි රැකවරණය මැතිඳුන් හට හිමි වන්නේ පින් මහිමය හිමි වේවා සඳහිරු සෑසැදූ පිණින් නිදුක් නිරෝගී වේවා රජතුනි තෙරුවන් බලෙන් ගරු මහින්ද රාජපක්ෂ